ලංකාවේ ළමයි තමයි ලෝකෙම හැමෝම බුද්ධිමත්ම ළමයි. මොකද උන් පේපරේ ලියන්නේ පන්තියෙන් අහන් ඉඳලා ඒ ටිකෙන් තමයි පේපරේ ලියන්නේ කියලා. මගේ අතේ තියෙන බෝතලයක්. මේ බෝතලේ වතුර තියෙනවද නැද්ද දන්නේ නැහැ. ඒක පොඩ්ඩක් අරගම අපි බලමු. වතුර නැහැ. මේ ඉන්නේ ඔයා. මේකේ දැන්ම තියෙනවද නැද්ද දන්නේ නැහැ. හලගම බලමු. විභාගයේ හලපුවම ඉවරයි. ඊට කලින් අපි හලලා බලන්නම වෙනවා. හරි. බෝතලේ පැත්තකට තියලා කතාවට අපි යමු. මේ පාර විභාගයේ ලියන 11 ශ්‍රේණියේ ළමයි වෙනුවෙන් අපි පොඩි විශේෂ වැඩ පිළිවෙලක් ප්‍රයත්න කරන්න සූදානම් කරලා තියෙනවා. ඒ ගැන හඳුන්වා දීමක් තමයි කරන්නේ. ඌවමනාව තියෙන කට්ටිය විතරක් බලන්න. සෙන්සුරක පාන්දර 4 6 අපි කතා කරන ජ්‍යාමිතිය. 4 ඉඳලා 5යි 45 දක්වා ජ්‍යාමිතිය ගානක් හොඳට විස්තර කරලා දෙනවා. 5යි 45 ඉඳන් 6 වෙනකම් ඔයාලට පොඩි ඉන්ටර්වල් එකක් දෙනවා. 6 ඉඳන් 6:30 වෙනකම්. ඊට කලින් සෙනසුරාදා පාන්දර උගන්වපු ජ්‍යාමිතිය ගණන් අතරින් එක ගානක් අහම්බෙන් තෝරලා දෙනවා ඔයාලට නැවත හදන්න. ඔයාගේ හිතේ විශ්වාසය හදන්න. අනේ දැන් මට පුළුවන් කියලා විශ්වාසය හැදෙනකොට අර හිතට අමුතු ගැම්මක් කෙනකොට ඔයාට ලබන සෙනසුරාදා පාන්දර 4ට වැඩේට සෙට් වෙන්න ඕනේ කියන සිතුවිල්ලක් දෙනවා. ඒතකොට සෙනසුරාදා පාන්දරට හැරෙනවා කියන එක නැති. සිකුරාදා පස්වරු 5 සිට රාත්‍රී 9:30 දක්වා තවත් වැඩක් කරනවා. ඒ වැඩේ තමයි 5 ඉඳන් 7:30 දක්වා පාස් පේපරයක් ලියවනවා. ලියවන්නේ දෙවෙනි කොටස. විභාගයට ඔයාලට දෙවෙනි කොටස ලියන්න පැය 3ක් හම්බ වෙනවා. අපි දෙන්නේ පැය 2කමාරයි. පස්වරු 5 7:30. පැය 2යි විනාඩි 30යි ඔයාලට දෙන්නේ. ඒ පාස් පේපරේ ඔයාලට නිකන් ලියවන්නේ නැහැ. මම කරමු වෙනවා. මම සම්පූර්ණ පාස් පේපරේ සාකච්ඡා කරලා ඔයාලට මොකක් හරි දෙයක් කරහා ඔයාලට නරඹන්න අවස්ථාව දෙනවා. ඒක YouTube වෙන්න පුළුවන් වෙන මොකක් හරි මාධ්‍යයක් කරහා ඔයාලට ඒ පාස් පේපරේ මුලින්ම බලන්න අවස්ථාව දෙනවා. ඒක තමයි ඔයා එවිලා සිකුරාදාට ඊළඟ සතියේ ලියන්න ඕනේ. එතකොට නිකන් සාධාරණයක් වගේ පහේ ඉඳලා 7:30 දක්වා ඔයාට මේ පේපරේ ලියන්න වෙනවා. ඊට පස්සේ 8 ඉඳන් 9:30 දක්වා ඒ පාස් පේපරේ පළවෙනි කොටස ඔයාට ලියන්න පුළුවන්. පළවෙනි කොටස මම අර කලින් කියපු විදිහට වෙනම දාන්න යන්නේ නැහැ. ඒක අපි සමුදා දවසේ පළවෙනි කොටස සාකච්ඡා කරලා දෙනවා. හරි අපි යමු. දැන් සමුදා දවසේ කාලසටහන බලමු. සමුදා හවස 6:30 ඉඳලා රාත්‍රී 10:30 දක්වා පන්ති තියෙනවා. 6:30 ඉඳන් 7:30 දක්වා ඔයාලට හෝම්වර්ක් දෙනවනේ. හෝම්වර්ක් ටියුට් එකක් දෙනවා. ඒ හෝම්වර්ක් ටියුට් එකේ ඔයාලට අපහසු ගණන් මගෙන් අහන්න පුළුවන්. මම 6:30 ඉඳන් 7:30 දක්වා ඔයාලා අහන ගණන් වලට හදන හැටිත් එක්ක විවරණයක් දෙනවා. විසඳුමක් දෙනවා. එතකොට කොහෙන්ද හෝම්වර්ක් ටියුට් එකක් වෙනම හම්බෙන්නේ? අපි වෙන්න මෙහෙම වැඩක් කරනවා. වැඩ වැඩිනේ. වැඩි තමයි. කරන්න හිතෙන්නේ නැහැ. හිතෙන්නේ නැත්තම් එපා කියලා වෙනවා. හිතෙනවා නම් කරමු අපි. සතියට ගණන් 105ක්, දවසකට ගණන් 15ක්, සතියට දවස් 7යි ගණන් 105ක්, මාසෙට ගණන් 420ක් විදිහට ටියුට් එකක් දෙනවා. දවසකට ගණන් 15ක්. එපා වෙනවනේ අමාරුයිනේ. නෑ, ඒ ගණන් 15 හදන්න වැඩ පැය භාගයක්වත් යන්නේ නෑ. අපිට කාලේ නෑනේ. ඒ ගණන් ටික හදන්න වැඩ ගොඩයිනේ. ඔය ඉස්කෝලේ ගියපුවම උදේ ඉඳලා හවස 1:00 වෙනකන් නම් පාසල් තියෙන්නේ. ඔය 1:00 වෙනකන් ඔයා එක දිගටම වැඩ කරන්නේ නෑනේ. ඔයාට නිකන් ඉන්න වෙලාවක් අහු වෙනවා. අන්න ඒ ටයිම් එකේ ඔයාට පුළුවන් මේ ටියුට් එක කරන්න. අන්න එහෙමයි අපි ටයිම් හදාගන්න ඕන. එතකොට ඇයි එහෙම එකක් කියන්නේ? මොකද එක් පාඩම් වලට අමතක වෙන්න පුළුවන්නේ. අන්න ඒ කියන පාඩම් අමතක නොවෙන්න එක් පාඩම් ආශ්‍රයෙන් වෙන වෙනම අභ්‍යාස මාලාවන් තමයි දෙන්නේ. හරිද? එතකොට අන්න ඒකේ ඔයාලට හදන්න අමාරු ගණන් තමයි මම සඳහවස 6:30 ඉඳන් 7:30 වෙනකන් සාකච්ඡා කරලා දෙන්නේ. ඊට පස්සේ 7:30 ඉඳන් 7:40 වෙනකන් ඔයාලට පුංචි වේක කාලයක් හම්බ වෙනවා. 7:40 ඉඳලා 9:20 දක්වා ඔයාගේ පාසල් පෙළ පොතේ තියෙන පාඩම් ටික අපි සාකච්ඡා කරනවා. මොකද පෙළ පොත කරන්නත් එපා. ඊට පස්සේ 9:20 ඉඳලා 9:30 වෙනකන් ආපහු ඔයාට ඉන්ටර්වල් එකක් හම්බ වෙනවා. 9:30 ඉඳන් 10:30 දක්වා අන්න ඔයාට මම කලින් කිව්වා පාස් පේපර් වල පළවෙනි කොටස ලියවනවා කිව්වනේ. දෙවෙනි කොටස නම් ඔයාට කුමක් හෝ මාධ්‍යයක් කරා ඔයාට නරඹන්න අවස්ථාව දෙනවා. ඒක බලලා ඇවිල්ලා තමයි ලියන්න ඕනේ. පළවෙනි කොටසෙම දෙන්නේ නැහැ කිව්වනේ. අන්න සඳුදා රාත්‍රී 9:30 සිට 10:30 දක්වා ඒ පාස් පේපරේ පළවෙනි කොටස මම සාකච්ඡා කරලා දෙනවා.
ඔන්න ෆුල් පේපර් එකක් සාකච්ඡා වෙනවා. එතකොට ඔයාට ඇවිල්ලා ඔයා ඉන්න මට්ටම මොකක්ද කියලා බලන්න පුළුවන් සිකුරාදා පේපරේ ලියලා. ඊළඟ එක අපි ඔයාලට දෙන අභ්‍යාස කරනවද නැද්ද කියලා බලන්න පොඩි වැඩ පිළිවෙලක් යනවා. ඒක පන්තියට සජීවීව එන ළමයිගේ තමයි අපිට චෙක් කරන්න පුළුවන් වෙන්නේ. තව ටික කාලයයි තියෙන්නේ. කියන විදිහට අර නිකන් බෙල්ලෙන් අල්ලලා වැඩ ගන්නවා වගේ එකක් වෙන්නේ. කොහොම හරි කමන්නේ බෙල්ලෙන් අල්ලන්න තදට අල්ලන්න. හුස්ම හිර කරන්න යන්නේ නැහැ. බෙල්ලෙන් අල්ලලා වැඩ ටික ගන්න ප්‍රතිඵල එන දවසට හොඳ ලොකු හුස්මක් අරගෙන සතු වෙන්න පුළුවන් වෙයි. හරිද? එහෙනම් මෙන්න මෙහෙම ලස්සන වැඩ ටිකක් යනවා. වැඩ ගොඩක් තියෙනවා. ඒක ඔයාගේ ඔළුවට පීඩනයක් නොවෙන්න ඒක අපි මෙහෙම ගන්නවා. හරි. වීඩියෝ එක දිග්ගැස්සෙද්දී බලන්නත් එපා වෙනවනේ. මොනවා හරි තව අමතර දේවල් කතා කරගන්න තියෙනවනම් අහන්න තියෙනවනම් මෙන්න මේක උඩම ෆෝන් නම්බරයක් දාලා තියෙනවා. 074යි 30යි භාගයයි 781. 30යි 15යි 781. WhatsApp එකට විතරක් මෙසේජ් එකක් දාන්න කෝල් ගන්න යන්න එපා. රිප්ලයි එකක් ආවේ නැත්නම් විතරක් කෝල් එකක් ගන්න. හරි. එහෙනම් ඕකයි කතාව. ඒක ගන්න ඕනේ කට්ටිය විතරක් ඒ විශ්වාසයෙන් මේකත් එක්ක සෙට් වෙන්න. එහෙනම්